ආයු බොහෝ වන වාසනාවන්ත දවසක්. අපි ඉතාම රමණීය අතිශයින් ලස්සන පරිසරයකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේක අතිශයින් ලස්සන වගේම ඉතාම පින්වන්ත පරිසරයක්. මේ ශ්‍රී මාගල්ලෙන රජමහා විහාරස්ථානය. එහා පැත්තෙන් අපිට පේනවා සීගිරිය, පිදුරංගල, ඒ වගේමයි මේ පැත්තට වෙන්න ඓතිහාසික රංගිරිදඹුළු රජමහා විහාරය තියෙනවා. ඉතින් මේ සියල්ලම මධ්‍යයේ පිහිටා තිබෙන ඓතිහාසික රජමහා විහාරයක් තමයි ශ්‍රී මාගල්ලෙන රජමහා විහාරස්ථානය කියලා කියන්නේ. අපි මේ විහාරස්ථානයට එන්න විශේෂ වුණු කාරණය තමයි අපි ඔබට දැන් කියන්න යන්නේ. මේ රජමහා විහාරස්ථානයේ අභිනව පිළිම වහන්සේ නමක් මේ ස්ථානයේ නිර්මාණය කිරීමට අපේ නායක ස්වාමීන් වහන්සේ තීරණය කරලා මේ දවස්වල වැඩ සිදු කරමින් ඉන්නවා. ඉතින් මේ තමයි මේ ඓතිහාසික වටිනාකම තවත් අවුරුදු ගණනාවකට ඉදිරියට අරගෙන යන නිර්මාණය වෙන පිළිම වහන්සේ. අපි යමු. අපි ස්වාමින් වහන්සේත් මේ පැත්තේ වැඩ ඉන්නවා. අපි ගිහින් කතා කරමු. යමු. මේ තමයි ඒ පිළිම වහන්සේ. ඉතින් අපි ශ්‍රී මාගල්ලෙන විහාරස්ථානයට ආවා. මේ උඩට ඇවිල්ලා ඉන්නේ, නැත්තම් මේ ගිරිශිඛරයේ මුදුනට ඇවිල්ලා ඉන්නේ. අපි අමුතුනේ මොකද්ද මෙතන වෙන්නේ? අවසරයි අපිට. උතුම් තෙරුවන් සරණයි සඳුන් මහත්තයා. ඇත්තටම අපි ලොකු වැඩපිළිවෙලක් තමයි මෙතන කරගෙන යන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. පිළිම වහන්සේ නමක් තමයි නිර්මාණය වෙන්නේ. ඇයි මෙහෙම දෙයක් නිර්මාණය කරන්න ඔබ වහන්සේට සිත් පහළ වුණේ? මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මම නිර්මාණය කරන්න ප්‍රධානම අරමුණ තමයි මම ගොඩක් දුක් විඳපු මිනිස්සෙක්. ඒ වගේම තමයි මම මේ අරහත් ධජය දරාගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් මට පුංචි දෙයක් නෙවෙයි. මම මගේ මූලිකත්වයෙන් ලොකු දෙයක් කරලා බුද්ධ ශාසනයට පූජා කරලා සතුටු සිතින් මේ ගමන යන්න දාගත්ත සිතිවිල්ලක් එකක්. අනිත් කාරණාව සුවිශේෂීම කාරණාව 30 අවුරුද්දක් පුරාවට යුද්ධයක් තිබ්බා අපේ රටේ. ඉතින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු අපි. ඉතින් මේ දිගම්පතහ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන කුරිල් ත්‍රස්තවාදීන් විසින් 2006යි 10 වෙනි මාසේ 16 වෙනිදා බෝම්බ ප්‍රහාර කළා. එතන 108ක් මිය ගියා. එතන අද තාව වෙනකන්වත් ස්මාරකයක්වත් මුකුත් හැදිලා නැහැ. මම අරමුණු කරගත්තා මගේ මේ වැඩ කටයුත්තට එතන 108 දෙනෙක් මිය ගියා. ඒගොල්ලෝ සිහිපත් වෙන තමයි අර 108 රියන් කියලා. මේ පිළිම වහන්සේගේ විශාලත්වය කියන්නේ දිගින් කියන්නේ රියන් වලින් 108යි. ඒ අරමුණු ටික ඇතුව තමයි මම මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන්න පටන් ගත්තා. එතකොට කොයි කාලේ වගේද දැන් තරමක් නිර්මාණ කටයුතු ආරම්භ වෙලා තියෙනවා? පිළිම වහන්සේගේ කොයි කාලේ වගේද ආරම්භ වෙන්නේ? දැන් කොහොමද මේකේ වැඩ කටයුතු? අපේ මහත්තයා මම 2023 වර්ෂයේ තමයි මම මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ආරම්භ කළේ. ඉතින් දැනට අවුරුදු 2.5-3කටම කිට්ටුයි. ඉතින් විශේෂ දායකත්වයක් දරන කෙනෙක් නැහැ. ගමේ දායක පිරිස ඒ වගේම තමයි මේ පිළිබඳව දැන හඳුනාගත්ත යම් පිරිස් විසින් දෙන පුංචි ආධාර මුදලින් ගොඩනැගිච්ච ටික තමයි මේ තියෙන්නේ. දැනට අපි ගඩොල් නිර්මාණ කටයුතු කරගෙන යනවා. මෙහෙම ගඩොල් කපන්න පන්සලේ මම පස් කපලා ගෙනල්ලා අපේ තරුණ පිරිසෙන් කිහිප දෙනෙක් එකතු කරගෙන ගඩොල් ටික දැනට ගඩොල් 12000ක් විතර පුච්චලා තියෙනවා. එහෙමයි. තව ගඩොල් 2000-3000ක් කපලා තියෙනවා. ටිකත් අපි ඉදිරි කාල සීමා පුච්චනවා. තව ගඩොල් ටිකක් නිර්මාණය කරගෙන මේ හැම දෙයක්ම මම ගොඩක් වෙහෙස මහන්සි වෙලා කරන්නේ බුදුහාඳුරුවෝ. අනාගතයේ මම හිතනවා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වුණොත් මෙතෙන්ට විශාල සංචාරක ආකර්ෂණයක් ලබන්න පුළුවන්. දැන් සීගිරි පිදුරංගල මේ දිශාව තමයි මූලික වෙන්නේ. සීගිරිය ගිහිල්ලා මේ පැත්ත වැඩිපුර බැලෙනවා. ඒ වගේම පිදුරංගලටත් හොඳට මෙතන පේනවා, දිස් වෙනවා. එතකොට මෙතෙන්ට ආවත් මේ සීගිරි පිදුරංගල හොඳට පේන හරිම ලස්සන දර්ශනයක්. ඉතින් මේ දර්ශනය ඉතාම පින්වන්ත දර්ශනයක් බවට පත් වෙයි කියලා මට හිතෙනවා. මේක අනාගතයට එහෙමයි. දැන් අනිත් එක තමයි මහත්තයා අපේ මේ දැන් මේ
මේ අපේ පර්වතයේ මත ඉඳලා වටේ බලන්නකො. එහෙමයි. වනාන්තරයේ පිහිටලා තියෙන විදියට. ආ. හරියට නිකන් කරත්තොරෝදයක් වගේ දුරක් නැහැ ළඟක් නැහැ. එහෙමයි. බොහොම ලස්සනට ඒ ඒක සීමාව කඳු වලල්ලකින්ම අඳු වලල්ලකින්ම සීමා සීමා වෙලා. වෙලා. හරි ලස්සනයි. ඉතින් අනාගතයේට මම විශ්වාස කරනවා ඉතින් සුවිශේෂී සිද්ධාස්ථානයක් බවට පත් වෙයි. එතකොට ඒත් සමගම බුද්ධ ශාසනයට තව තවත් පිරිස් ඇවිල්ලා මේ තැන පැවිදි වෙයි. ඊට පස්සේ එතනදී ඒ පැවිදි වෙන පිරිසගෙන් අනාගතයට ලොකු ශාසනය වෙනුවෙන් අපරිමිත සේවාවක් සිද්ධ වෙයි කියලා මම හිතනවා. මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිටත් පුළුවන් නම් මේ බොහෝ දේවල් පින්කම් කරන්න බොහෝ දෙනෙක් කැමති. ඉතින් අපිටත් පුළුවන් නම් අපිටත් මේ දායකත්වයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ ස්වාමින් වහන්සේ උන්වහන්සේට පුළුවන් උපරිමයෙන් කාගෙන්වත් මේ විදිහට ඉල්ලන්නේ නැතුව නැත්නම් ඒ පරිත්‍යාගයන් බලාපොරොත්තු නොවි තමන් වහන්සේගේ ඒ කැපකිරීම මැත්තේ නැත්නම් මේ අවට වටපිටාවේ ඉන්න තමන්ගේ දායකකාරකාදීන් ටික එකතු පහදු කරගෙන තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ පින්කමට ශක්තියක් වෙන්න තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ඔබ ළඟට මේ විදිහට මේ විස්තරය අරන් එන්න. ඔබ වහන්සේව සම්බන්ධ කරගන්නේ කොහොමද? මේ පිළිබඳවත් අපි ඔබ වහන්සේම කියන්න. මගේ දුරකථන අංකය තමයි 071 812 301. WhatsApp වලින් අපට එක්ක සම්බන්ධ වෙනවා නම් 071 42 56 566. ඒ හරහා මට සහ සම්බන්ධ වෙලා කරුණු කාරණා පැහැදිලි කරගෙන තුන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් යම් දායකත්වයක් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ උතුම් පින්කමට ඔබටත් දායකත්වය ලබා දෙන්න ඔන්න මෙතෙන් සිට අවස්ථාව තියෙනවා. අපේ හාමුදුරුවන්ගේ දුරකථන අංකය මතක් කළා උන්වහන්සේ ඒ දුරකථන අංකයට ඔබට ඇමතුමක් ගන්න පුළුවන්. උන්වහන්සේත් සමගින් මේ කටයුතු ඔබට සිදු කර ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපේ හාමුදුරුවනේ මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වෙලා නේද? ඉතාමත් ඉක්මනින් උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්නට ඔබ වහන්සේටත් පින් සිත් ඇති සියලු දෙනාටත් වාසනාව උදා වේවා. ඉතින් අපි ඔබට මතක් කරන්න මේ උතුම් පින්කම වෙනුවෙන් ඔබටත් දායකත්වය ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේගේ දුරකථන අංක අපි මතක් කළා. ඔබ වහන්සේට ඇමතුමක්. එහෙනම් අදට සමුගෙන යන ඔබට උතුම් තෙරුවනේ ආශිර්වාදයම ලැබේවා. ස්වර්ණ TV ශ්‍රී ලාංකීය වෙබ් අවකාශයේ ස්වර්ණමය සලකුණ